ජයග්‍රහණය අයිති අත් නොහරින මිනිස්සුන්ටයි. අද දවස ඔබට දැනෙන්නේ කොහොමද? සමහර විට ඔබ ඉන්නව ඇත්තේ හෙම්බත් වෙලා වෙන්න පුළුවන්. දහසකුත් එකක් ප්‍රශ්න මැද ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන මොහොතක ඔබ ඉන්නව ඇති. හැබැයි මතක තබා ගන්න ලෝකේ දිනපු හැම මිනිස්සෙක්ම කවදා හරි දවසක ඔය තැන හිටියා. අසාර්ථකත්වයක් යනු අවසානය නොවේ. අපි හැමෝම වැටෙනවා. වැටෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි වැටිලා ඉන්න එක තමයි පරාජය. ඔබ අද මුහුණ දෙන අභියෝගේ හෙට ඔබේ සාර්ථකත්වයේ කතාව ලියන්න ලැබෙන හොඳම අත්දැකීම වෙන්න පුළුවන්. දියමන්තියක් හැදෙන්නේ අධික පීඩනයක් යටතේ. ඔබත් දැන් ඉන්නේ ඒ වගේ පීඩනයක නම් තේරුම් ගන්න ඔබ දිදුලන දියමන්තියක් වෙන්න සූදානම් වෙනවා කියලා. අනුන්ගේ ඔරලෝසුවෙන් දුවන්න එපා. ඔබේ යාළුවා වාහනයක් ගත්තා වෙන්න පුළුවන්. තව කෙනෙක් විවාහ වෙනවා වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ කාලයයි. ඔබ ඉන්නේ ඔබේ ගමන. හැම මලක්ම එකම කාලෙට පිපෙන්නේ නැහැ. හැබැයි පිපුණු දවසට ඒ මලේ ලස්සන අඩුවකුත් නැහැ. සසදන්න එපා. ඔබේ එකම තරඟ කල්වා විය යුත්තේ ඊයේ සිටි ඔබම පමණයි. අදම පටන් ගන්න. හොඳම වෙලාව වෙනකම් බලන් ඉන්න එපා. එහෙම හොඳම වෙලාවක් කවදාවත් එන්නේ නැහැ. තියෙන සම්පත් වලින් ඉන්න තැනින් පටන් ගන්න. කුඩා පියවරක් තබන්න. අද දවස කළ හැකි එකම වැඩක් හෝ සම්පූර්ණ කරන්න. ශීඝ්‍රතාවයට වඩා වැදගත් වෙන්නේ ඔබේ ගමන් මගෙහි නිවැරදි බවයි. විනය යනු ශක්තියයි. මොටිවේෂන් එකකින් ඔබට ගමන් මඟ පටන් ගන්න උදව් කරයි. හැබැයි ගමන අවසානයට අරන් යන්නේ ඔබේ විනයයි. මනස කියන දේ නෙවෙයි, ඉලක්කය වෙනුවෙන් කළ යුතු දේ කරන්න පුරුදු වෙන්න. අමාරුම දේ තමයි තමන්ව පාලනය කරගන්න එක. ඒක ජයගත්තොත් මුළු ලෝකෙම ඔබට දිනන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ හීන ගැන අනුන්ට කියන්න එපා. ඒවා ක්‍රියාවෙන් පෙන්වන්න. ඔබ හැල්ලු කරපු අය, ඔබ ගැන සැක කරපු අය ඉදිරියේ නිහඬවම සාර්ථක වෙන්න. එදාට ඔවුන් අසාවි ඔයා කොහොමද ඒක කළේ කියලා. නැගිටින්න අද ඔබේ දවසයි.